අපේ පිස්සුව ඔක්කොම මට කියනවා මං බරිනන් ලෙල්ලෝ. මං ඒවා මොකාද බරිනල්ලා කියලා. බරිනල්ලා කියන එකේ තේරුම මොකද්ද කියලා දන්නේ නැත්නම් ගිහින් අම්මගෙන් අහන්නලු. අපේ අම්මට ඕව තේරෙන්නේ. මම කල්පනා කරලා බලද්දි බරිනල්ලා කියන්නේ නරිවල්ලෙකුට. එයාට ඉතින් මාව නරියෙකුගේ පේනවන් දන්නේ. ඒක නිසානේ මගේ හැම වෙලේම කියන්නේ හොම්බ දිගයි නැට දිගයි මගේ ඇඟ දිගයි. එයා එහෙම තමයි මට කියන්නේ. මං ඉතින් ඕව ගණන් ගන්නෑ. මොකද ඕව කියන අපේ අක්කට පිස්සු කියලා මම දන්නවනේ. ඕව ගෙඩිය අලෙලි ගැව්වා. ලෙල්ල අරගෙන මගේ ඇඟෙන් ගහලා මාව අවුස්සනවා. මටත් ඉතින් ඉන්න බෑ ඩාංගලින්. කොල්ලෙක් වුණාම නටල කරලා ඉන්න ඕනේ. මේ මං වගේ. ඔයාලගෙත් බෞතරයෝ මං වගේ නටනවද? අක්ක කෙනෙක් අල්ලගෙන උඩ පයින්නවද? මට නම් ඉතින් පොඩ්ඩක් විසේ. පොඩ්ඩක් නෙවෙයි. ගොඩක්ම විසේ. මං පොඩ්ඩක් කැමති හවසට සෙල්ලම් කරන්න. මහසි අප්පා චුට්ටක් ඇවිත් ඉඳගත්තා. ඉඳගෙන කල්පනා කරේ රැට කන්නේ මොනවද කියලා. මහන්සි යොන්දටම මේක තමයි මගේ පුටුව. මං නටලන්ට ලැබෙල්ල මේක තමයි ඉඳගන්නේ. අපේ අක්කා කියනවා මම ගෙදර හම්බුතා කියලා. විය පේනවද ඔයාලට? අක්කා වමට දකුණ කියනවා දකුණට වම කියනවා. මාත් ඉතින් ඔය මම දන්නේ අත දෙන්න කියන එක විතරනේ. දකුණද වමද මම දන්නේ. මාත් ඉතින් ඔහේ දෙනවා. අපේ අක්කා චුට්ටක් මෝඩයි. අක්කා නම් කියන්නේ අයියා කියනවලු කඩ පොඩ්ඩක් අඩුන නම් අපේ අක්කා හරි හොඳයි කියලා. මටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. අසට වෙලා ඉතින් මටත් ඉතින් චුට්ටක් දඹලන්න හිතෙනවා අපේ අක්කවේ. ඔන්න ඉතින් ඇවෙලා. දඹල චුට්ටක් නින්ද ගියා. මේ පිස්සි මෙතෙන්ටත් ඇවිල්ලා මට නිදාගන්න දෙන්නේ නැතුව මාව බය කරා. හොඳටම නින්දේ හිටියේ. ඔයාත් එක්ක මං තරහයි අක්කේ. ඔයා මගේ නින්දත් කැඩුවා. මට උදේට ඉන්න දෙන්නෙත් නෑ. දවල්ට ඉන්න දෙන්නෙත් නෑ. රෑට ඉන්න දෙන්නෙත් නෑ. ඔයා මට මොකද කරන්නේ කියන්නේ? මට හොඳටම නීතිමත්යි. ඔයා මාව නටවල දැන් මට මහන්සියි. අන්නේ හොඳ රට ගන්න. උතාට දුයිය ගන්න. ෆෑන් එකක් දාලා නිසා හොඳට නින්ද යනවා. අක්කා ඉතින් මට ආදරේට